Hello everyone. ගොඩක් පවුල් වල නෑදෑයොත් එක්ක එකතු වෙලා යන annual trips තියෙනවානේ. ඉතින් අපේ ජනිතගේ පැත්තේ නෑදෑයොත් එක්ක, ඒ කියන්නේ මගේ in-law relatives ලත් එක්ක අපි යන එහෙම annual trip එකක් තියෙනවා. ඉතින් ඒක අද තමයි යන්නේ. අපි මේ පාරේ යන්නේ කොළඹින් පැය එකමාරකින් විතර යන්න පුළුවන් බෙන්තොට තියෙන resort එකකට. photos වලින් දැක්ක විදියට නම් එතන ගොඩක් ලස්සනයි වගේ. ඉතින් අපි ගිහිල්ලා බලමු එතන කොහොමද, අපි මොනවද කරේ, හැම දෙයක්ම මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් හයිවේ එකේ ගිහිල්ලා සර්විස් ඒරියා එකේදී තමයි අපි නිගම්බ වලින් ආපු කට්ටිය ඔක්කොම එකතු වුණේ. එතනින් පස්සේ අපි එකට තමයි ගියේ යන තැන් වලට. අපි මේ මුලින්ම යන්නේ අලුත්ගම රිවර් ඇවිනිව් එකේ තියෙන වෝටර් ස්පෝර්ට්ස් සෙන්ටර් එකකට. ඒකේ නම දියකාවා. එතන ඉස්සරහම අපිට වාහන පාක් කරන්න පුළුවන්. ඉතින් අපිට වාහනවල සේෆ්ටි එක ගැන ලොකුවට වරි වෙන්න දෙයක්වත් නැහැ. මොකද දියකාවා එකේ කවුරු හරි හැමතිස්සෙම එතන ඉන්න හින්දා ඒකට ඇතුල් වෙද්දිම අපිට හම්බ වෙන්නේ මේ සුවනීර් ෂොප් එක. ඉතින් ඔයගලන්ට බෙන්තොටින් මොනවා හරි මතක තියාගන්න දෙයක් ගන්න ඕන නම් මෙතනින් ඔයගලන්ට ගන්න පුළුවන්. අපිට දැනගන්න ලැබුණු විදිහට මේක ශ්‍රී ලංකන් ටුවරිස්ට් බෝඩ් එකෙන් approved water sports center එකක්. එතෙන්ට බෙන්තොට ගඟ මේ විදිහට ලස්සනට පේනවා. ඉතින් ඕගලන්ට water sports වලට ඕන ඔක්කොම accessories ඒගොල්ලෝ අපේ පැකේජ් එක ඇතුලේ ලබා දෙනවා. ඉතින් මේ බෙන්තොට ගඟේ තමයි මේ water sports ඔක්කොම කරන්න තියෙන්නේ. මුලින්ම අපි ආපු ගමන් ඒගොල්ලෝ අපේ group එකම තියලා මේ water sports පිළිබඳව ඒවවල prices ගැන, තියෙන packages ගැන ඔක්කොම details කියලා දෙනවා. ඒ වගේම එතනදී අපිට වයස් කාණ්ඩ වලට ගැලපෙන water sport එක කොහොමද අඳුරගන්නේ කියලා ඒ දේවලුත් කියලා දෙනවා. මොකද සමහර ස්පෝර්ට්ස් ඒගොල්ලෝ රෙකමන්ඩ් කරේ නැහැ ටිකක් වයසින් වැඩි අයට, ඒ වගේම පොඩි අයට. ඒ වගේ අයට බෝට් රයිඩ් එක වගේ ඔප්ෂන්ස් ඒගොල්ලෝ අපිට හඳුන්වලා දුන්නා. ඉතින් එතනින් අපි හිතුවේ බෝට් රයිඩ් එකට ජොයින් වෙන්න. හැබැයි අපේ සමහර අයියලා මල්ලිලා එහෙම වෝටර් ස්පෝර්ට්ස් කරන්න තෝරගත්තා. ඒකේ අපිට පැය එකමාරක විතර බෝට් රයිඩ් එකක් තමයි හම්බ වෙන්නේ. ඒකෙත් හැමෝටම සේෆ්ටි ජැකට්ස් එහෙම දීලා ගොඩක් සේෆ් විදිහට තමයි ඒ බෝට් රයිඩ් එකත් අපිව ගෙනිච්ච ඒගොල්ලෝ. ඇත්තට මේ බෝට් රයිඩ් එක අපිට ගොඩක් විශේෂ එකක් වුණා. මොකද අවුරුදු 92ක් වයස අපේ ආදරණීය සීයාවත් ඒ බෝට් රයිඩ් එකට අපිට එකතු කරගන්න පුළුවන් වුණ හින්දා. ඇත්තටම දියකාව එකේ එක්ස්පීරියන්ස් එක ඕවරෝල් ගත්තොත් ගොඩක් හොඳයි. අපිත් එක්ක බෝට් රයිඩ් එක යන්න ආවේ දියකාව ටීම් එකේ මහේෂ් කියලා කෙනෙක්. ඉතින් එයා යන අතරේදී ගොඩක් විස්තර කියලා දුන්නා. පොඩ්ඩක්වත් බෝරින් වුණේ නැහැ. පැය එකමාරක බෝට් රයිඩ් එකක් වුණා. ලස්සනයි ඩයිවිං එකක් වගේ යන්න තිබ්බනම් ලස්සනයි. අඩි 8ක් පයින් යට ගිහිල්ලා. කිලෝමීටර් 10ක් ගිහිල්ලා අඩි 8ක් පයින් යට. ටැංකි දාගෙන වෙන්නේ. අපි විනාඩි 4 උඩ එන්න ඕනේ. උඩ එන්න
වැරරොත් එම ආයි විනාඩි 20ක් යට ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අපි වෝටර් ඒරියා එකෙන් එළියට ආවට පස්සේ අපිට ටී එකක් බෝට හිතුනොත් ස්නැක්ස් මොනවා හරි කන්න හිතුනොත් ඒගොල්ලන්ගේ වෙනමම කැන්ටීන් එකකුත් තියෙනවා. ඉතින් එතන ගෙවන වෙලාවෙන් පස්සේ අපි පිටත් වුණා අපි නවතින රිසෝට් එකට යන්න. මෙතෙන්ට එන පාර නම් අපිට පොඩ්ඩක් හොයාගන්න අමාරු වුණා. හැබැයි ආවට පස්සේ නම් මාස හිතුණා මොකද ඒ තරම්ම නිස්කලංක පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. මෙතන නම Mangrove Escapes වෙන්දට. මේ අතින් අල්ලනවනේ අප්පා. අතාල්ලගෙන ඉන්නවා. ඒක නෑ පැත්ත අපි අර පැත්ත. අපි අර පැත්ත. සුවඳට නුඹගේ හිත උතුරන්න පිරුණේ සංසාරේ එක සුවඳයි දෙනුනේ. අපි ඒ කලින් ශ්‍රී ලංකර හිටියේ මේගොල්ලන්ගේ අවුට්ඩෝර් පූල් එකේ. ඊට අමතරව මෙන්න මේ ඉන්ෆිනිටි පූල් එක තියෙනවා ඒගොල්ලන්ගේ ෆස්ට් ෆ්ලෝර් එකේ. එතෙන්ට තියෙන view එක නම් මාරම ලස්සනයි. මෙතන කෑම බීම වුණත් ගොඩක් ප්‍රොෆෙෂනල් විදිහට ඒගොල්ලෝ සර්ව් කරනවා. ඉතින් අපි රික්වෙස්ට් කරලා තිබ්බ දේවල් වෙලාවට රසට හොඳට හදලා දුන්නා. ඉතින් අපේ ස්ටේ එකේ පළවෙනි දවස මේ විදිහට තමයි ඉවර වුණේ. ඊළඟ දවස සීයාගේ බර්ත්ඩේ එක. ඉතින් පුංචිලා හැම එකතු වෙලා පොඩි කේක් එකක් කපලා බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න arrange කරලා තිබුණා. සීයාගේ විතරක් නෙමෙයි හරියටම කිව්ව චූටි පුංචිගේ බර්ත්ඩේ එක. ඉතින් දෙන්නගෙන් බර්ත්ඩේ එක මේ විදියට අපි පොඩියට සෙලිබ්‍රේට් කළා. පසු කරන් හෙල්පවා එක හැල්මේ යන ගමනේ මට මාව නැති වුණා. හංගාමයි ආලේ වින්දා ඇහිදාලේ නින්දා වැහි ගෝඩේ අනි උනුදා මට නැති උණු ආලේ ඉරිතලේ නාහරදේ නුඹ හින්දා ප්‍රාණේ ඉකිබින්දා. ඉතින් අපි Mangrove Escapes එකේ ගත කරපු දවස් දෙක ඔය විදිහට තමයි ගෙවුනේ. ඉතින් ලස්සන මතකයන් ගොඩාක් එකතු කරගෙන අපි ගෙදර එන්න ලෑස්ති වුණා. ආයෙත් ඉක්මනින්ම තව වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තුෙන් අපි ගිහින් එන්නම්. Stay safe. Bye bye. Na na na